ඩ්‍රයිවිං ලයිසන් එකක් නැතුව වාහන පදිනවද? ඉතින් කොහොමද කට්ටියට අද උදේම පොඩි නිවුස් එකක් දැක්කම ඇක්සිඩන්ට් කේස් එකක් සම්බන්ධව අපේ ළමයෙක් අවුරුදු 22ක කොල්ලෙක් කතාවකට අරන් තියෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන ටොච්චිගේ අශිකගාවල කියලා තමයි ඒකේ සඳහන් වෙලා තිබුණේ. ඉතින් මේ සිද්ධියේදී පොලිසියෙන් කියන්නේ මෙයා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ පැනලා යන්න උත්සාහ කළා තියෙනවා සහ මෙයාට ඩ්‍රයිවිං ලයිසන් එකක් තිබිලා නැහැ කියලා. ඉතින් මේ අපේ ළමයා කියලා තියෙන්නේ මෙයාට ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එකක් තිබුණ නිසා ජපානයේ ප්‍රශ්නයක් නැතුව වාහන එලවන්න පුළුවන් කියලාලු මෙයා හිතුවේ. ඉතින් මේ ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙන කෙනෙක් නම් ඔයාලා මේ පුළුවන් තරම් ඉක්මනට ජපාන් ඩ්‍රයිවිං ලයිසන් එකට මාරු වෙන්න. ඔයගලන්ට ජපානයේ ජීවත් වෙනවා නම් වාහනයක් පදින්න ආසාවක් අවශ්‍යතාවයක් තියෙනවා නම් හොඳම දේ තමයි ජපාන් ඩ්‍රයිවිං ලයිසන් එකට මාරු වෙන එක. ඉතින් ඔයගලන්ට ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා නම් ජපාන් ඩ්‍රයිවිං ලයිසන් එකට මාරු වෙන්න පුළුවන් කන්වර්ට් කරගන්න පුළුවන් ගයිමින් කිරිකය කරගන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රශ්න 50ක පේපර් එකක් සහ ට්‍රයල් එකක් තියෙන්නේ. එච්චර ලොකු මුදලක් යන්නේ නැහැ වැඩි කාලයක් යන්නේ නැහැ. යෝයක් වලට තමයි පොඩ්ඩක් කල් යන්නේ. ඔයගලන් දන්නවා ඩිරෙක්ට් ගිහලා ගන්න ගිය ලොකු මුදලක් සහ කාලයක් වැය වෙනවා ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න. ඉතින් මේ අවස්ථාව දිනකොට මේක මගහැර ගන්න එපා. අවුරුද්දක කාලයක් ඔයගොල්ලන් අරක මේ ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එකකින් පදිනවා නම් ඒ කාලය අතරතුර පුළුවන් නම් ජපාන් ඩ්‍රයිවිං ලයිසන් එකට මාරු වෙන්න. ඉතින් මොකද හේතුව මෙන්න මේ වගේ සිද්ධියක් වුණොත් එහෙම අනිවාර්යෙන් ලයිසන් එකක් නැති විදිහට තමයි ගන්නෙ. මේ පොලිසියෙන් හන්දම් මේ තීරණය කරන්නේ. ඉතින් ඊළඟ කාරණේ තමයි හොකෙන් එක. ජිදෝෂා හොකෙන් එක vehicle insurance එක අනිවාර්යෙන්ම දාගන්න. මොකද හේතුව ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවකදී අපිට මොකක් හරි ගෙවීමක් සිදු කරන්න සිදු වුණොත් එහෙම ඒක පොඩි ගණන් නෙමෙයි ලොකු ගණන් ඉන්නේ දරන්න බැරි ගණන් ඉන්නේ. ඉතින් ඒ නිසා ඉන්ෂුරන්ස් එක දාලා තිබ්බොත් ඒක ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් වෙනවා. ඒ වගේම තමයි ඇක්සිඩන්ට් එකේදී අපිට නීතිමය දැනුමක් නැත්තම් ඒ භාෂාව හරියට හසුරව ගන්න බැරි වුණොත් එහෙම ඒ සහාය ඒ නීතිමය සහාය පව අපිට ගන්න පුළුවන් මේ ඉන්ෂුරන්ස් එක හරහා. ඉතින් ඒ නිසා මේ ඉන්ෂුරන්ස් එක අනිවාර්යයෙන්ම දාගන්න. ඉන්ෂුරන්ස් නැතුව නම් වාහන පදින්න යන්න එපා. මොකද තමන්ම තමයි අමාරු වැටෙන්නේ. අමාරු වැටුණාට පස්සේ කාටවත් උදව් කරන්න බෑ. මේ හැමෝම තම තමන්ගේ ගේම ගහන් යන්නේ හරි අමාරුයි. ඉතින් ඒ නිසා තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් මෙන්න මේ වගේ දේවල් වලින් හරි පරිස්සම් වෙන්න. මොකද මේ ටිකේ ජපානයේ වල දන්නවනේ මේ ෆොරිනර් කෙනෙක් අතින් මොකක් හරි පොඩි මේ සිද්ධියක් වුණොත් ඒක ලොකුවට යනවා නිවුස් වල. ඉතින් ඒ නිසා මේක එක්කෙනෙක් කරන සිද්ධිය අනිත් හැමෝටම වක්‍රානුකූල බලපානවා. ඉතින් ඒ නිසා හැමෝම තමන්ගේ පරිස්සම තම තමන් අනිවාර්යෙන් බලා ගන්න ඕන කාලයක්. ඉතින් ඒ නිසා හරි පරිස්සමට වැඩ කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.